මේකයි ඇත්තම කතාව. 1980 ගණන් වල අගභාගයේ මේ තරුණයා මුම්බයි නගරේ පාරක් අයිනේ නිදාගෙන හිටියා. එයාගේ සාක්කුවේ තිබුණේ රුපියල් 20යි. එයාට බඩගිනි ඒත් කන්න විදිහක් නැහැ. එයා නිදාගෙන හිටපු තැන ඉස්සරහා තිබුණේ සුපිරි තරුපන්තියේ හෝටලයක්. එයා එදා රායේ හෝටලේ දිහා බලලා අභියෝගයක් කළා. කවදා හරි මම මේ නගරයම සල්ලි දීලා ගන්නවා කියලා. ඒත් එයාගේ ජීවිතේ ලේසි වුණේ නැහැ. අවුරුදු 15 දී එයාගේ තාත්තා පිළිකාවකින් මැරෙනවා. ටික කාලෙකින් අම්මත් නැති වෙනවා. එයාගේ අක්කා මානසිකව වැටෙනවා. මුළු පවුලම බලා ගන්න උනේ මෙන්න මේ පොඩි කොල්ලට තමයි. එයා නළුවෙක් වෙන්න ගියාම ඩිරෙක්ටර්ස්ලා එයාට hina වුණා. ඔයාගේ මූණ කැතයි, ඔයාගේ නහය කැතයි, ඔයාට කවදාවත් හීරෝ කෙනෙක් වෙන්න බෑ කියලා එළියට දැම්මා. මේ වෙලාවේ මම ඔයාගෙන් අහන්නේ ඔයාගේ සාක්කුවේ සතේ නැති වුණාට ඔයාගේ හිතේ ලොකු හීනයක් තියෙනවද? මිනිස්සු ඔයාට කැතයි බෑ ගැලපෙන්නේ නැහැ කියලා කියද්දී ඔයා ඒ හීනේ අතහරිනවද? නැත්නම් ලෝකෙටම පේන්න දිනනවද? ඔයා පොඩි තැනකින් පටන්ගෙන ලොකු ගමනක් යන හිතන් ඉන්න කෙනෙක් නම් පහලින් King of my life කියලා දැම්ම කමෙන්ට් එකක් දාන්න. ටයිප් කරලම කමෙන්ට් එකක් දාන්න. හරි, අපි බලමු එයා රජ වුණේ කොහොමද කියලා. එයා අතහැරියේ නෑ. වීරෙක් වෙන්න බැරි නම් එයා දුෂ්ටෙක් විදියට රඟපාන්න පටන් ගත්තා. එයා රෑ දවල් නැතුව කැප වුණා. එයාගේ එනර්ජි එකට හැමෝම බය වුණා. ප්‍රතිඵලය මොකද්ද? එදා පාරේ නිදාගත්ත කැතයි කියලා එළියට දාපු ඒ කොල්ලා අද බොලිවුඩ් වල රජ වුණා. ලෝකේ ධනවත්ම නළුවන්ගෙන් කෙනෙක් වුණා. එදා එයා දිහා බලලා hina වුණ මිනිස්සු අද එයාගේ ගේට්ටුව ඉස්සරහට ඇවිල්ලා බලන් ඉන්නවා. එයාව එකපාරක් දැක ගන්න. දැන් ඔයා දන්නවා මේ කවුද කියලා? ලෝකෙම ආදරය කරන ශාරුක් ખાන්. ඔයාගේ සාක්කුවේ හිස් වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ හීන හිස් කරගන්න එපා. ජීවිතේ දින්නන ගැම්ම ගන්න අපිව ෆලෝ කරන්න. එච්චරයි.